රවිසජී YouTube නාලිකාවට අදත් අපේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ලයිසන් එකක් අලුතෙන් ගන්න පුද්ගලයෙක්ට වගේම ලයිසන් එකක් රිනිව් කරන පුද්ගලයෙක්ට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වෙන ડોකියුමන්ට් එකක් තමයි ඔයාගේ මෙඩිකල් රිපෝට් එක කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ මෙඩිකල් රිපෝට් එක කොහොමද හරියටම ඔයා අරගන්නේ. ඒ වගේම මෙඩිකල් රිපෝට් එක සම්බන්ධව තියෙන ප්‍රශ්න කිහිපයකුත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙඩිකල් රිපෝට් එකක් කියලා කියන්නේ ඇත්තටම RMB එකෙන් අපිට වාහනයක් පදවන්න සුදුසු පුද්ගලයෙක්ද කියලා චෙක් කරගන්න පුළුවන්, ෆිසිකලි චෙක් කරගන්න පුළුවන් සාමාන්‍ය වෛද්‍ය සහතිකයක්. ඉතින් මේක RMB ඔෆිස් එකකින්. එහෙම නැත්නම් අපි දැන් DMT කියලා දෙන්නේ DMT ඔෆිස් එකේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකකින් විතරයි අපිට මෙන්න මේ මෙඩිකල් රිපෝට් එක අරගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ ළඟම තියෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ තියෙන DMT ඔෆිස් එකේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් බොහොම ලේසියෙන්ම ඔයාගේ මෙඩිකල් රිපෝට් එක අරගන්න. ඒ වගේම පුළුවන් ඔයාට ඔන්ලයින් e-channel in කියන platform එක හරහා booking එකක් දාගෙන ඔයාට booking එකක් හදාගෙන එදාට ඒ ටයිම් එකට ඒගොල්ලෝ දෙන ස්ලොට් එකට ගිහිල්ලා ඔයාගේ මෙඩිකල් රිපෝට් එක බොහොම පහසුවෙන් අරගන්නත් පුළුවන්. ඔයා ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකට ගිහිල්ලා පොලිමේ ඉන්නවට වඩා මේ ක්‍රමේ යම් තාක් දුරකට සාර්ථකයි. එතකොට මේ මෙඩිකල් රිපෝට් එකක මොන වගේ ඩේටාද එහෙම නැත්නම් මොන වගේ දත්තද අපෙන් අරගන්නේ කියන එක අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් ඔයාගේ ඇස්පෙනීමේ දුර්වලතාවයක් තියෙනවනම් ඔයා අනිවාර්යෙන්ම ස්පෙක්ස් දානවා නම් අනිවාර්යෙන්ම ඇස් කණ්ණාඩි අරගෙන යන්න මතක තියාගන්න. මොකද අනිවාර්යෙන්ම ඔයාගේ කියවීමේ දුර්වලතාවයක් තිබ්බොත් ඇස්පෙනීමේ දුර්වලතාවය අනිවාර්යෙන්ම ඔයාට මේ ඩ්‍රයිවිං මෙඩිකල් ටෙස්ට් එක ෆේල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හොඳට ඔයාගේ ෆිසිකලි ඔයාගේ තියෙන ඇඟිලි කකුල් අතපය ඔයාට මූව් කරන්න පුළුවන් වෙන්න ඕන ඒගොල්ලෝ කියන විදියට. සමහර වෙලාවට තනි කකුලෙන් හිට ගන්න කියනවා, දනිස නවන්න කියනවා, ඇඟිලි අපිට මේ විදියට කරන්න කියනවා, ඊට පස්සේ අපේ අත් දික් කරන්න කියනවා. මේ විදිහට මොනවා හරි ආබාධයක තියෙනවනම් ඔයාට මෙඩිකල් රිපෝට් එක පාස් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. ඊට අමතරව ඔයාගේ බලනවා බ්ලඩ්, ඒ කියන්නේ ලේ චෙක් කරනවා. මේ ලේ චෙක් කරලා ඔයාගේ බලන්නේ අනිවාර්යෙන්ම ඔයාට ෂුගර් ලෙවල් එක, ඒ වගේම ඔයාගේ ලේ වර්ගය, මෙන්න මේ හැම දෙයක්ම ඔයාගේ ලේ වලින් චෙක් කරගන්නවා. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රෙෂර් ලෙවල් එක මේගොල්ලෝ චෙක් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයා ප්‍රෙෂර් තියෙන, ඒ වගේම ෂුගර් තියෙන පුද්ගලයෙක් නම් ඒකත් පොඩ්ඩක් අවධානය යොමු කරලා ඒ ලෙඩවලට මේ ප්‍රතිකාර ලබා ගන්න ගමන් අනිවාර්යෙන්ම මේ මෙඩිකල් රිපෝට් එක අරගන්න කියන එකත් මතක් කරනවා. මොකද ඔයා බර වාහන වගේ අයදුම්කරුවෙක් නම් ඔයාගේ ෂුගර් ලෙවල් එක ගොඩක් හයි නම් ඔයාට රියදුරු බරපත්‍රය ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. රිනිව් කරන්න ගියොත් ඔයාගේ මේ බර වාහන රියදුරු බරපත්‍රය කැන්සල් වෙන්න තියෙන chance එකකුත් වැඩි. ඉතින් ඔය ටික තමයි බේසික්ලි කියන්න තියෙන්නේ. උස බලනවා, බර බලනවා, මේවා සාමාන්‍ය දේවල්. ඕනම මෙඩිකල් රිපෝට් එකක ඒ දේවල් සඳහන් වෙනවා. ඉතින් මම දැන් කතා කරන්න මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඔයා ඇදගෙන යන්න ඕන මොන වගේ ඇඳුම්ද කියලා. ඉතින් මේකත් අනිවාර්යෙන්ම ඔයා හොඳට අවධානය යොමු කරන්න ඕන කාරණයක්. මොකද ඔයා සැහැල්ලු ඇඳුමක් තමයි මෙඩිකල් රිපෝට් එකක් ගනිද්දි ඇඳගෙන යන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාගේ ෂෝල්ඩර් එක පෙන්වන්න කියලා කිව්වොත් ඔයාට මේ වගේ ටයිට් ටී-ෂර්ට් එකක් ඇඳගෙන ගියොත් ඔයාට ෂෝල්ඩර් එක පෙන්වන්න බෑ. එහෙම නැත්නම් ඔයාගේ දණිහස ගාවට ඔයාගේ කලිසම උස්සන්න කියලා කිව්වොත් ඔයා ටයිට් ඩෙනිම් එකක් හරි එහෙම නැත්නම් වෙන පෑන්ට් එකක් ඇඳලා තිබ්බොත් අනිවාර්යෙන්ම ඔයාට එතනදී අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අනිවාර්යෙන්ම ටිකක් ඔයාට සරල පහසු ඇඳුමක් ඇඳගෙන යන්න ඔයාගේ මෙඩිකල් රිපෝට් එක අරගනින්න. ඊට අමතරව ඔයාට මොනවා හරි බෑග්ස් වගේ දේවල් තියෙනවා නම් ඒ දේවල් අරගෙන යන්න එපා. ඔයාගේ උපැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඔයාගේ ID කාඩ් එක විතරක් අරගෙන යන්න මේ මෙඩිකල් රිපෝට් එක අරගන්න අවස්ථාවේදී. මොකද මෙඩිකල් සෙන්ටර් එක ඇතුළට ඔයාගේ කිසිම බෑග් එකක් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඔයා මෙඩිකල් එක අරගන්න
මෙඩිකල් එක අරගත්තට පස්සේ මෙඩිකල් එක මේ වෙද්දිත් අරගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මට මොනවා හරි මිස් වුණා නම් කියන්න. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. මෙඩිකල් එක අරගත්තට පස්සේ අපි බලමු කොහොමද ඔයා ලිඛිත පරීක්ෂණයට ගිහිල්ලා එල් පර්මිට් එක හරියටම අරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වෙද්දි 9550කට වගේ කිට්ටු වෙන ප්‍රමාණයක් ඉන්න. ඒ වගේම දැන්ටම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් කරන්න. මොකද සබස්ක්‍රයිබර්ස්ලා 10000න් පස්සේ අනිවාර්යයෙන්ම අපි ඕගොල්ලන්ට නිරන්තරයෙන් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. thank you මේ වීඩියෝ එකත් එක්ක මේච්චර වෙලා එකතු වෙලා හිටියට. තවත් මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ඉක්මනට මම වෙන බලාපොරොත්තු වෙයි. අදට අපි ගිහිල්ලා එන්න